අපි බලාපොරොත්තු නොවූ දෙයක් කතාවේ ඉදිරියට සිද්ධ වෙනවා. මොකද ලයනල් ආරණ්‍යත් එක්ක උඩින් කතා බහ කළාට ලයනල්ගේ හිතේ තිබුණේ වෙනත්ම එකක්. ඒ කියන්නේ ආරණ්‍යයටවත් හිතා ගන්න බැරි ප්ලෑන් එකක් තමයි ලයනල් හිතේ තියාගෙන හිටියේ. ලයනල් ඉතින් ඒකට අවස්ථාවක් එනකන් තමයි මඟ බලාගෙන හිටියේ. මේ අවස්ථාවේ ඉතින් ලයනල් උපරිම ප්‍රයෝජන ගන්නවා එකෙන්. ඒ කියන්නේ ආරණ්‍යගේ අයියත් එක්ක මේ සූදානම් වෙන වැඩේට මීටත් කලින් ලයනල් බලාපොරොත්තුවෙන් හිටියේ. ඒ කියන්නේ ලයනල් බලාපොරොත්තුවෙන් හිටියා කොයි වෙලාවක හරි ආරණ්‍ය මේ එන්න හදන දේ ඇත්ත හෙළිවේවි කියලා. ඒ කියන්නේ ලයනල් බලාපොරොත්තුවෙන් හිටියා ලයනල්ට කොයිම වෙලාවක හරි ආරණ්‍යගේ මේ හොරේ හවුවේවි කියලා. ඒක නිසා කල්තියාම ලයනල් කලේ වෙනස්ම විදිහේ ප්ලෑන් එකක් හිතේ තියාගෙන ආරණ්‍යව ආශ්‍රය කරපු එක. ඒ කියන්නේ මෙතනදී අපිට බලා ගන්න පුළුවන් ලයනල්ගේ හිතේ වෙනම ප්ලෑන් එකක් තියෙනවා. ඒ වගේම ආරණ්‍යගේ හිතේත් වෙනම ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් මේ නිසා අන්තිමට මේකේ රිසල්ට් එක මොන වගේ එකක් වේවිද කියලා අද අපි ඔයගොල්ලන්ට වීඩියෝ එකකින් කියනවා. ඉතින් අපේ වීඩියෝවත් එක්ක දිගටම රැඳී සිටින්න. අපගේ නාලිකාවට ඔබ තවමත් අලුත් කෙනෙක් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න. එවිට අපි වීඩියෝවත් දාපු සැනින්ම ඔබට පහසුවෙන්ම නැරඹීමට හැකියාව ලැබේවි. කොහොම හරි ඉතින් මේ වෙද්දී ආරණ්‍යගේ අයියයි දෙන්නම ප්ලෑන් කරලා තියෙන විදියට වැඩේ කරන්නේ. ඒ කියන්නේ ආරණ්‍යව වෙනම තැනකදී හම්බෙන විදියට ලයනල්ට මේ වෙද්දී කතා කරලා ඉවරයි. ලයනලුත් ඉතින් මේ දෙයට කැමති වෙලා ඉන්නේ. හැබැයි ඉතින් ලයනල් දන්නේ නැහැ ආරණ්‍යගේ ප්ලෑන් එක මේ විදිහේ එකක් කියලා. ඒ කියන්නේ ලයනල්ගේ හිතේ තියෙන විදිහටම ආරණ්‍යව තනියම මෙච්චර ලේසියෙන්ම මුණ ගැහෙන්න පුළුවන් වේවි කියලා ලයනල් හිතුවේ නැහැ. ඒකයි ලයනල් පුදුමුනේ මේ පණිවිඩය අහලා. ඒක නිසා ලයනල්ට හිතුණා ලයනල්ගේ ප්ලෑන් එකට අනුව වැඩ කරන්න ඉදිරියේදී ලේසි වේවි කියන එක. ඒකයි ඉතින් ලයනල් දෙපාරක් නොහිතා කෙලින්ම ආරණ්‍යට කියන්නේ කවුරුවත්ම දන්නේ නැති තැනකදී අපි මුණ ගැහෙමු කියලා. කොහොම හරි ඉතින් ලයනල් ආරණ්‍ය කවුරුවත් නොදන්න තැනකදී මේ විදියට හම්බෙනවා. හැබැයි ඉතින් ලයනල් දන්නේ නැහැ ආරණ්‍ය ඇවිල්ලා ඉන්නේ ආරණ්‍යගේ අයියත් එක්ක කියලා. ඉතින් ආරණ්‍ය මේ වැඩේට බයෙන් මුහුණ දුන්නත් ආරණ්‍ය උපරිම උත්සාහ කරනවා ලයනල්ගේ කටින් එමා ගැන ඇත්ත තොරතුරක් දැනගන්න ලැබේවි කියලා. හැබැයි ඉතින් ලයනලුත් කපටි හින්දා එකපාරම ආරණ්‍යට මේ තොරතුරු දෙන්නේ නැහැ. නමුත් ඉතින් ලයනල් ආරණ්‍ය ඉදිරියේදී ආරණ්‍යට තේරෙන නොතේරෙන තරමට ඒ දේ ගැන නොකියා කියනවා. කොහොම වුණත් මේ පාර ආරණ්‍ය ලයනල්ට රැවටෙනවා. නමුත් ඉතින් ඉදිරියේදී අපි බලමු මේ දේවල් ගැන නිවැරදි තොරතුරු ටික ආරණ්‍ය ලබා ගන්නේ කොහොමද කියලා.